පිනක් ලැබ අප සිත්සේ සවනවකි හඬ ඔබගේ නිවයිතුන් හිතවාගේ හිතන දේම සිදුවෙන්න වෙන දේ හිතාගන්න බෑ සිහිපත් කරනු ලබනවා. ඒ වගේම බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරියතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය, ඒ වගේම බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය, ඒ වගේම බලන්ගොඩ නගර සභාවේ ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය, බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය මහලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය, බලන්ගොඩ ලංගම ඩිපෝව, SDCC කන්ස්ට්‍රක්ෂන් ආයතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මැතිතුමන්, සෝමා මුණසිංහ මැතිනිය සහ පවුලේ උදවිය, සුජිත සිරාන් දෑල් මැතිතුමන්, බලන්ගොඩ නාගරික මන්ත්‍රී මාලික බණ්ඩාර මැතිතුමන් සමගින් සිසිල චන්දන මැතිතුමන්, සෙවන ග්ලාස් හවුස් ආයතනයේ අධිපතිතුමන්, වෛද්‍ය ජගත් කොතලාවල මහත්මයා, රියෝ අධිපති චතුරංග මහත්මයා සමගින් උක්කල් අලුත්නවර කතරගම් දේවාලයේ නිල මාත්‍යකයත් අප සිහිපත් කරනු ලබනවා. ඒ වගේම මේ උතුම් සද්ධර්ම දේශනේ පැවැත්වීම උදෙසා බැතිබර දායකත්වයේ එකතු කරන්නට යෙදුණු දේතු ධනුෂ්ක සඳබල් මැතිතුමන්, ඒ වගේම ව්‍යාපාරික චූල මහත්මයා, එළවලු ව්‍යාපාරික දිනේෂ් කුමාර පීරිස් මහත්මයා, ව්‍යාපාරික නලින් විජේතුංග මහත්මයා, අමුපිටිය සත්මි කොන්ක්‍රීට් වර්ක්ස් ආයතනයේ අධිපති සුනිල් මහත්මයා, ව්‍යාපාරික අනුර ජයතුංග මහත්මයා, ඓතිහාසික උග්ගල් අලුත්නවර කතරගම් දේවාලයේ ගරු බස්නායක ලැබේතුමන් පොලස්ති ධම්මයාරච්චි මැතිතුමන්, බෝසක මලින්ද ප්‍රසාද් මැතිතුමන්, ඒ වගේම තක්ෂිලා දිල්රුක්ෂි මැතිනිය, නිව් ෆාමසි ආයතනයේ බලන්ගොඩ, අරලිය හෝටලේ බලන්ගොඩ සමගින් තිස්ස වීමෝලේ අධිපතිතුමන් ඇතුළුව මේ උතුම් සද්ධර්ම දේශනයේ පැවැත්වීම උදෙසා සංවිධාන ශක්තිය එකතු කළ සියලුම සදහැවතුන් අප සාදු සිතින් යුතුව සිහිපත් කරනවා. දසදහස් ගණනින් සදහැවතුන්ට මේ උතුම් සද්ධර්මය අසන්නට, මේ අමාදම් සිසිල විඳින්නට මේ භාග්‍යවන්ත වූ අවස්ථාව උදා කර දීම වෙනුවෙන් තවත් ඊටමත් ස්වල්ප මොහොතකින් දේශකයාණන් වහන්සේ මේ උතුම් සද්ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරන්නට නියමිත වාසනාවන්ත පුණ්‍ය වූ නිමේෂයේ උදා වෙමින් පවතින මොහොතක අප සියලුම සදහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා දේශකයාණන් වහන්සේට මේ සද්ධර්ම දේශනාව පවත්වන්නට, මේ සද්ධර්ම මණ්ඩපයේ වෙත උන්වහන්සේට පහසුවෙන් වැඩම කරන්නට ඔබේ සදැහැති දායකත්වයේ එකතු කරන්නට යන බොහොම කාරුණික ගෞරවණීය ඉල්ලීම සදැහැති ඔබ සියලු දෙනාගෙන්ම අප ඉල්ලා සිටිනවා. මුළු මහත් සංසාරික මිනිසුන්ට ලෝතරාමා මෑණී ශාන්තිනායකයන්න් වහන්සේ දේශනා කළ වතාරීම උතුම් චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන මේ සංසාර කතරෙන් එතර වෙන නිවන් මගමයි. මෑත වත්මනේදී අපේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය ශාසනික පුනරුදයකට උරුම දෙමින් අර්ථයෙන් ධර්මයෙන් අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය හැම තැනකදීම අවවාද අනුශාසකත්වයන් එකතු කරමින් මේ උත්තම මහත් වූ භූමිය දළදා හාමුදුරුවන් වහන්සේ වැඩහිඳින රන්වැලි මහා සෑරචුන්ගේ ආශිර්වාදය ලැබෙන ජයශ්‍රීමා බෝහාමුදුරුවන් වහන්සේගේ රැකවරණයේ ආශිර්වාදය ලැබෙන මේ සබරගමුව මහා පොළොව තලයට සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබෙන උත්තම වාම ශ්‍රීපාද ලාංඡනයේ ආශිර්වාදය ලැබෙන මහා පුණ්‍යවන්ත පුණ්‍ය භූමියක්මයි.
මේ සාරවත් වූ පොළොව තලය එදවස මේ උත්තම සම්බුද්ධ ශාසනයේ අරිහත් ඵල ලැබූ මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබූ පුණ්‍යවන්ත පොළොව තලයක්. මෙවන් වූ මහ පොළොවක දහදිය සුවඳ මැදින් ගමත් පන්සලත් අරහත් දචයට ලැබෙන ආශිර්වාදයක් පෙරදරිව දිවි ගෙවන්නට ලැබීම ජීවිතයට ඔබට අපට ලැබෙන මොන තරම්නම් භාග්‍යයක්ද. මෙගෙත්වති ගුණානන්ද හාමුදුරුවන් වහන්සේලා වැලවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේලා ඇති කළ එදවස ශාසනික පුනරුදය මෑත වත්මනේදී එලෙසින්ම දිවි හිමියෙන් සුරකින්නට මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් මුළු මහත් පොදු ජන හිතසුව පිණිසම මේ උතුම් සම්බුද්ධ ශාසනයේ මෙහෙවරක යෙදෙන්නට අපේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය මොනතරම්නම් වූ කැපකිරීමක් සිදු කරනවාද. අද දවසත් එවැනි පුණ්‍යවන්ත දවසක්මයි. දේශකයාණන් වහන්සේට ජනතාවගෙන් ලැබෙන්නේ ආශිර්වාදයක්ම විතරයි. උන්වහන්සේට ලැබෙන්නේ මේ සබා දහමේ ආශිර්වාදයක්මයි. දොහොත් මොදුන් තැබ ඔබ නැගන සාදු නද පවා මේ වාතලයට එකතු කරන්නේ උන්වහන්සේට සැබෑම ආශිර්වාදයක්මයි. මේ සියල්ල එකතු වුණු තැන දැවුණු තැවුණු සිත් උතුම් බුදුබණ පදවලින් නිවී සැදෙද්දී අපේ රටේ අනාගතය සැබවින්ම පුණ්‍යවන්ත කාලවකවානුවක් වේවි. විවිධ බලාපොරොත්තු වෙනුවට අල්පේච්ඡතාවයට හුරු වෙන જાතියක් නිර්මාණය වේවි. අපේ හිතේ ඇතිවන පොදි බඳින ආශාවන් මැද අප නිවන් මගේ දොරටු කලා හෙමෙන් පියවර තබාවි. ඒ වෙනුවෙන් ඔබට අවශ්‍ය ඥානය, ඔබට අවශ්‍ය දිශානතිය මනවින් එකතු කරන මෑත කාලයේදී මුළු මහත් ශ්‍රී ලංකා වාසී ජනතාවගේම මේ මහා සමුදුරයෙන් එහා ඈත රටවල පවා බොදුනු ජනතාවගේ බොදුනු හදවත් අවදි කළ මහා යතිවරයාණන් වහන්සේ කෙනෙක් විදිහටයි නිකවැරදිය සමතරාපිටිය ශ්‍රී පාලිත මහ පිරිවෙන් පරිවේනාධිපති ගණේවැව පුරාණ රාජ මහා විහාරාධිකාරී අතිගෞරවනීය පූජ්‍යපාද ශාස්ත්‍රපති කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ අප බොහොම ගෞරවාන්විතව සඳහන් කරන්නේ. උන්වහන්සේගේ වැඩමවීම දකින්නට, උන්වහන්සේගේ උතුම් බුදුබණ පද ශ්‍රවණය කරන්නට මේ අවුවත් ඇදහැළුණු මහා වැස්සත් සදහැසිත ඇති පින් නැති ඔබට අපට අභියෝගයක් බාධාවක් නොවේවි. ඒ වෙනුවෙන් මේ තින්සාර සවස් භාගය අප අද දවසේදී තෝරාගත්තේම ඒ වෙනුවෙන්මයි. අපේ රටේ විවිධ ප්‍රජාව උන්වහන්සේට ආරාධනා කරන්නේම අපේ හාමුදුරුවනේ අපේ ගමට, අපේ නගරයට, අපේ පන්සලට කවද්ද ඔබ වහන්සේට වඩින්නට පුළුවන් කියන පණිවිඩයමයි ඇහෙන්නේ. එහෙම කාලයක නොසිතූ ආකාරයට අප අපේක්ෂාවෙන් හිටියේ මේ වැඩ කටයුත්ත මීටත් පෙර සංවිධානය කරන්නට. නමුත් උන්වහන්සේට තිබෙන බාරගෙන තිබෙන පින්වන්ත ධර්ම දේශනාවන් අතරතුර අප අපේක්ෂා නොකළ මොහොතකදී වාසනාවන්ත ඉඩක් නිර්මාණය වුණා. බලංගොඩ හෝටලේ සහ බෙහෙකෙරිය අධිපති බුද්ධි ප්‍රභාත් සමරසිංහ මහතා සහ කුමාර උඩපත්තෝ සමාජ සජීවීකරණ පදනමේ නිර්මාතෘවර කුමාර උඩපත්තු මැතිතුමන් අරගත් මේ උත්තම මෙහෙවර මල්ඵල ගන්නමින් මේට දින දෙකකට පෙරයි උන්වහන්සේගෙන් මේ ධර්ම දේශනාව වෙනුවෙන් ඉඩකඩ ලැබුණේ. එතෙන් සිට බොහොම අමාරු කාරණාවක්, සංවිධානය කරන්නට අපහසු කාරණාවක්. නමුත් සදහැසිත ඇති පින් නැති මිනිස්සු එකතු වන තැන ඕනෑම දෙයක් කරන්නට පුළුවන් බව මේ මහ පොළොවට සපත කරමින් අද බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයම අපට දිස්වන්නේම සුදු සුදුවතින් සැරසුණු පුංචි දරු පැටවුන් ඉඳලා
ආදරණීය තාරුණ්‍ය පරම්පරාව නියෝජනය කරමින් වැඩිහිටි ආදරණීය රත්තරන් අම්මල තාත්තලත් අද මේ නගර සභා ක්‍රීඩාංගණයට පියවර තබා තිබෙන්නේම කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ අසිරිමත් පුණ්‍යවන්ත සදහම් දේශනාවක් ශ්‍රවණය කරන අසිරිමත් අපේක්ෂාව බලාපොරොත්තු පෙරදැරියුමයි. මේ මිනිත්තු කිහිපය ගත වෙන්නේම අපි උන්වහන්සේගේ වාසනාවන්ත වැඩමවීම අපේක්ෂාවෙන්. සදහැවතුනි, ඔබට මතක් කළ යුතුමයි අද උන්වහන්සේට ධර්ම දේශනා 3ක් බාරගෙන තිබෙන දවසක්. උන්වහන්සේ මේ වැඩම කරන්නට නියමිත වෙන්නේ අද දවසේ දෙවන ධර්ම දේශනාවට. ඔබ පිළිගත යුතුම කාරණාව තමයි මේ ධර්ම දේශනාව නිමා කරලා උන්වහන්සේ නොපමාවම තවත් ධර්ම දේශනාවක් වෙනුවෙන් වැඩම කළ යුතුමයි. ඒ නිසා සදහැවතුනි, අප වෙනුවෙන් දයානුකම්පාවෙන් වැඩම කරන උන්වහන්සේට පුංචි වැලි කැටයක තරම්වත් බාධාවක් අපහසුාවක් නොවෙන්නට උන්වහන්සේට මේ පින්වන්ත පරිශ්‍රයට වැඩම කරන්නට අවශ්‍ය ඉඩකඩ අප සලසා දිය යුතුමයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රධාන ආරක්ෂක අංශයන්, එවැගේම බුද්ධ ප්‍රභාත් සමරසිංහ සමගින් කුමාර උඩපත්තු සමාජ සජීවීකරණ පදනම සමගින් අත්වැල් බැඳගත් සංවිධායක මණ්ඩලයත් ඊයේ දවසේදීත් අද දවසේදීත් අනුපමේය වූ මෙහෙවරක්මයි ඉටු කරන්නේ. සංවිධායක මණ්ඩලයත් දැන් තරමක් වෙහෙසකට පත් වී තිබෙන නිමේෂයක්. ඒ නිසාම අපි ඔබට ආරාධනා කරනවා ඔවුන්ට බාධාවක් හිරිහැරයක් නොවන්නට උන්වහන්සේ වැඩම කරන මග දෙපස පුංචිවත් අවහිරතාවයක් ඇති නොවන්නට සදහැවතුනි අප පිළගැහෙමු. තවත් ඉතාමත්ම සුළු වේලාවකින් මේ උත්තම සුමధుර ධර්මදේශනාව ආරම්භ කරන්නට නියමිත වෙනවා. එවැගේම මේ පරිශ්‍රයට එන්නට බැරි වුණු කොහේ හෝ කෙනෙක් යම් සේවයේද ඔවුන්ට මේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමේ අපේක්ෂාව එකතු කරමින් බලංගොඩ රිවෝරා ක්‍රියේෂන් ආයතනයත් එවැගේම හැම සත් කටයුත්තකටම මාධ්‍යමය ආලෝකය එකතු කරන උග්ගල අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකයේ පෙරටු තවත් සමාජ මාධ්‍ය ජාලා ගණනාවක් ඔස්සේදී YouTube නාලිකාවන් ගණනාවක් ඔස්සේදී මේ සුමధుර ධර්ම දේශනාව සජීවීව විසුරුවා හරින්නට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. තවත් ඉතාමත්ම සුළු වේලාවකින් ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප වෙනුවෙන් අපරිමිත දයාවෙන් මේ වාසනාවන්ත පුණ්‍යවන්ත අවස්ථාවට වැඩම කරන්නට නියමිත වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනා සදහැවතුනි කාරුණික වෙමින් අප දකිනවා තාමත් ප්‍රධාන ගේට්ටුව අභියස පුංචිවත් බාධාවක් ඇති නොවනසේ මේ ක්‍රීඩාංගණයේ ඕනෑ තරම් ඔබට ඉඩකඩ තිබෙනවා බොහොම පහසුවෙන් මේ සුමధుර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. ඒ වෙනුවෙන් අප ඉඩකඩ එකතු කරමු. තව මොහොතකින් අප සැදී පැහැදෙමු සදහැවතුනි මේ අසිරිමත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුව සමග. සිදුවෙන් නැති දැනීම එනිසයි සසරේ ඉපදීම හිතන දේම සිදු වෙන්නේ වෙන දේ හිතාගන්න බෑ. හිතන දේම සිදු වෙන්නේ වෙන දේ හිතාගන්න බෑ. කලස් සිත කියනා මෙලෝදන පව් කරනා බුදු බණින් පිට නිවනා බුදු පුතෙක් ඔබ විලසා නැතින් දැක පුදුරුවසේ පිනක් ලැබ අප සිත්සේ සවනවැකි හඬ ඔබගේ නිවයිතුන් හිතවාගේ
හිතන දේම සිදුවෙන්නේ වෙන දේ හිතාගන්න බෑ හිතන දේම සිදුවෙන්නේ වෙන දේ හිතාගන්න කලස් සිත කියනා මෙලෝදන පව් කරනා බුදු බණින් පිට නිවනා බුදු පුතෙක් ඔබ විලසා මෙතින් දෙක පුදුරුවසේ පිනක් ලැබ අප සිත්සේ සවනවකි හඬවගේ නිවයිතුන් හිතමාගේ හිතන දේම සිදුවෙන්නේ වෙන දේ හිතාගන්න බෑ 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 කලස් සිත කියනා මෙලෝදන පව් කරනා බුදු බණින් පිට නිවනා බුදු පුතෙක් ඔබ විලසා මෙතින් දෙක පුදුරුවසේ පිනක් ලැබ අප සිත්සේ සවනවකි හඬවගේ නිවයිතුන් හිතමාගේ හිතන දේම සිදුවෙන්නේ වෙන දේ හිතාගන්න බෑ හිතන දේම සිදුවෙන්නේ වෙන දේ හිතාගන්න හිතන දේම සිදුවෙන්නේ වෙන දේ හිතාගන්න බෑ හිතන දේම සිදුවෙන්නේ වෙන දේ හිතා බලන්කොඩ නගර සභාවේ ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය බලන්කොඩ ප්‍රාදේශීය මහලේකම්තුමිය ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය බලන්ගොඩ ලංගම ඩිපෝව SDCC කන්ස්ට්‍රක්ෂන් ආයතනය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මැතිතුමන්
සෝමා මුණසිංහ මැතිණිය සහ පවුලේ උදවිය එවැගේම උකල් අලුත්නවර කතරගම් දේවාලයේ ගරු බස්නාහික රැළමේතුමන් පුලස්ති ධම්මයාරච්චි මැතිතුමන් සුජිත සිරාන් දෑල මැතිතුමන් බලන්ගොඩ නාගරික මන්ත්‍රී මාලික බණ්ඩාර මැතිතුමන් සමගින් සිසිල චන්දන මැතිතුමන් සෙවන ග්ලාස් හවුස් අධිපතිතුමන් වෛද්‍ය ජගත් කොතලාවල මහත්මයා රියෝරා ක්‍රියේෂන්ස් ආයතනයේ අධිපති චතුරංග මහතා සමගින් උක්කල් අලුත්නවර කතරගම් දේවාලයේ නිල මාධ්‍ය ඒකකයත් සදැහැති දායකත්වයේ එකතු කරන්නට යෙදුණා. ඒ වගේම දේතුණු රංගායතනයේ ධනුෂ්ක සඳවල් මැතිතුමන් එළවලු ව්‍යාපාරික දිනේෂ් කුමාර පීරිස් මහත්මයා ව්‍යාපාරික නලින් විජේතුංග මැතිතුමන් අමුපිටිය සත්මි කොන්ක්‍රීට් වර්ක්ස් ආයතනයේ අධිපති සොනිල් මහත්මයා ජයතුංග මහත්මයා මලින්ද මහත්මයා තක්ෂිලා දිල්රුක්ෂි මැතිණිය නිව් ෆාමසි ආයතනයේ බලන්ගොඩ අරලිය හෝටලයේ බලන්ගොඩ සමගින් තිස්ස වීමෝලේ අධිපතිතුමන් ඇතුළු පිරිස එකතු දායකත්වයේ පිළිබඳව අප බොහොම ගෞරව පෙරදැරි සිතින් සිහිපත් කරනු ලබනවා. මේ විශේෂ මතක් කිරීම නිමාලි කුසුමලතා මහත්මියත් එක්ක පැමිණි සජානි දුව ඒ අතරින් මග ඇරි තියෙනවා. සජානි දුවට මේ හඬ ඇහෙනවා නම් නිමාලි කුසුමලතා මහත්මියත් අපි ආරාධනා කරන වේදිකාව පිටුපසට ඇවිත් ඔබ එකිනෙකාට මුණ ගැහෙන්න එක තමයි මේ වෙලාවේ පහසුම කාරණාව. සදහවතුනි, දැන් මේ වාසනාවන්ත සවස් භාගය අපට කියන්නේම හත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවන් වහන්සේ අප වෙනුවෙන් දයානුකම්පාවෙන් මේ වාසනාවන්ත පින්බිමට වඩිනවා කියන පින්සාර පණිවිඩයමයි. ඔබේ වාසනාවන්ත මුවග, ඔබේ වාසනාවන්ත දෑත මේ ගුවනට එසවෙන්නේම සාදු නද මේ ගුවන් ගැබ තබන්නටමයි. මුළු මහත් සංසාරික ජනතාවකට උතුම් බුදුබණ පදයෙන් නිවි සැදහෙන්නට මඟ කියා දුන් මහා යතිවරයාණන් වහන්සේ අපි වෙනුවෙන් දයානුකම්පාවෙන් උතුම් සම්බුද්ධ ශාසනයට අමිල මිනිකැටයක් ඉන්ද්‍රකීලයක්ම වන්නෝ මහා යතිවරයාණන් වහන්සේ නිකවැරටිය සමදරා පිටිය ශ්‍රී පාලිත මහපිරිවෙන් පරිවෙනාධිපති ගණේ වැව පුරාණ රාජමහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මේ අසිරිමත් සුමధుර ධර්ම දේශනාව වෙනුවෙන් බලංගොඩ නගර සභා ක්‍රීඩාංගණයට පින් ඇති සදහැවතුන්ගේ මුවකින් නැගෙන පින් සාර සාදු නද මැදින් මේ නගර සභා ක්‍රීඩාංගණයට උන්වහන්සේගේ පාද ස්පර්ශය සටහන් කරන පුණ්‍යවන්ත අසිරිමත් නිමේෂයයි අපට දැන් දකින්නට ඉඩකඩ ලැබෙන්නේ. මේ පුණ්‍යවන්ත අවස්ථාව දකින්නට ඔබේ දැස ඔබ මොනතරම්නම් පින් කොට තිබෙන්නට ඇතිද? ඒ පුණ්‍යවන්ත මහිමය මහා සාගරයක් තරම් දිගු ඇති. ඒ පුණ්‍යවන්ත මහිමය මේ ඉහළින් තිබෙන අහස් කුස තරම් ඔබේ පුණ්‍යවන්ත ඇති. ඒ නිසාමයි උන්වහන්සේගේ සුමధుර මధుර දහම් දෙසුමක් බලන්ගොඩ පුරවරේ පින් ඇති මිනිසුන්ට මෙවන් විරල කාල වකවානුවක ශ්‍රවණය කෙරළීමේ මහා වාසනාවම හිමිවන්නේ. ඒ වෙනුවෙන් උන්වහන්සේගේ අසිරිමත් පුණ්‍යවන්ත වැඩමවීම සටහන් වන මොහොතේදී කත්නෝරුවේ පුණ්‍යවන්ත සිරිධම්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ රටට මහා මිනිකැටයක්මයි. ඔබ වහන්සේ මේ සංසාර කතරින් අහිංසක මිනිසුන්ට එතෙර වන්නට මගමයි කියා දෙන්නේ. ඔබ වහන්සේ මේ අපට කියන්නේ අල්පේච්ඡතාවය ජීවිතයට හොරු කළ ගත යුතුම වගයි. ඔබ වහන්සේ අපට මේ දේශනා කරන්නේ අපේ සිත් සතන් උතුම් බුදුබණ පදයට යලි යලිත් සාවධාන විය යුතුයි කියන වගමයි. ඔබ වහන්සේගේ මధుර සුමధుර ගැඹුරු හඬ මේ හදවත් තුල දෝංකාර එකතු කරන්නේම බුද්ධහලම්බන ප්‍රීතිය හැම සිත් තුල ඇති කරලීමමයි. පින්වන්ත සදහැවතුනි, එක හඬින් සාදු නද මේ බලන්ගොඩ අහස් සලයට එකතු කරන්නට ඔබට අපට ලැබෙන පුණ්‍යවන්ත අවස්ථාවයි මේ. පත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවන් වහන්සේ
තැවුණු සිත් දවසකට මොනතරම්නම් සුවපත් කොට ඇතිද? දුක දෙනවා දුකට හේතුවක රුත් කිසිවක් අතුරුදෙන්නට බැරි බලන්න දකාගත ආනන දුක ශ්‍රී ලාංකේය හෙළ නර්තන සම්ප්‍රදායේ අග්‍රගණ්‍යතම නර්තනය වන උඩරට වෙස් නර්තන ශිල්පීන් පෙරටුව අද මේ සුමధుර මధుර දහම් දෙසම වෙනුවෙන් නිකබරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත මහපිරිවෙන් පරිවේනාධිපති ගණේවැව පුරාණ රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ පුණ්‍යවන්ත වැඩමවීමයි සටහන් වන්නේ. මේ පින් සිත් ඇති මිනිසුන්ගේ ඒ කායන බලාපොරොත්තුවක් තිබුණා නම් මෑත කාලේ හදවත් තුළ ඕංකාර දුන්නා නම් යම් කිසි පින්වන්ත බලාපොරොත්තුවක් ඒ යම් කිසිවක්ම නොවේ. මේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවන් වහන්සේගෙන් නිවි හැදෙන්නට බණපදයක් ශ්‍රවණය කරන්නට ඉඩක් ලැබෙනවා නම් එයමයි අපට පුණ්‍යවන්ත වන්නේ. මේ මොහොතේ ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ පා කමල් දෝවණය කරමින් උන්වහන්සේව මේ පීඨිකාවට වැඩම කරවන්නට ජයනක සමරසිංහ මැතිතුමන් ඇතුළු පවුලේ පුදවියට අපේ ගෞරවනීය ආරාධනාව. පින් සිත්වලින් පොහොසත් පිරුණු මිනිසුන්ගෙන් ගුණ ආශිර්වාදයෙන් සිපගන්නා උත්තම සාතු නද මැදින් ගෞරවනීය දේශකයන්න් වහන්සේ මේ පින්වන්ත ධර්මදේශනා මණ්ඩපය වෙත වැඩම කරවන්නට පෙර අප නමස්කාර පෙරදැරිව ආරාධනා කරනවා අමාමෑණී ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ වෙත කුසුම් වට්ටිය පූජා කිරීම වෙනුවෙන් අපේ දේශකයන්න් වහන්සේ වෙත මේ අසිරිමත් පින් කටයුත්තට දහඩිය කඳුළු එකතු කරමින් ඉතාමත්ම කෙටි කාලයෙන් මේ පින්සාර කටයුත්තට ශක්තිය එකතු කළ කුමාර උඩපත්තු සමාජ සජීවීකරණ පදනමේ නිර්මාතෘවර කුමාර උඩපත්තු මැතිතුමන්ට ගෞරවනීය ආරාධනාව සදහැවතුන්ගෙන් නැගෙන මේ සාදු නදේ පින්වන්ත හඬ එකතු කරන නිමේෂයේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් මේ මොහොතේදී අප සෝදානම් වන්නේ ඊ타ත්ම පුණ්‍යවන්ත අවස්ථාවක් වෙනුවෙන්. තැවුණු සිත් උතුම් බුදුබණ පදයට මොනතරම්නම් සැනහෙනවාද? ඒ අසිරිමත් පුණ්‍යවන්ත අවස්ථාව දැන් ඔබට අපට ලැබෙන අසිරිමත් පින්සාර නිමේෂය. නිකබරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත මහපිරිවෙන් පරිවේනාධිපති ගණේවැව පුරාණ රාජමහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මේ උතුම් පුණ්‍යවන්ත භූමියට පිළිගැනීමක් විදිහට සදහැවතුනි අප සැවොම දොහොත් මුදුන් තැබ සාදු නදකින් උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මේ මොහොතේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් පිළිගන්නට උතුම් අනුශාසනාව වෙනුවෙන් අප ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ කටයුත්තට හැමදාමත් අපට පස්සර මුල්ලේ ජෝති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය අවවාදයන් ලැබුණා. ඒ වගේම මේ පිළිගැනීමේ අනුශාසනා වෙනුවෙන් ගෞරවාන්විත ආරාධනාව අප එකතු කරන්නේ බලංගොඩ සමාජ සංවර්ධන පදනමේ නිර්මාතෘවර හිඹුල්පේ විජිතවංශ ස්වාමීන් වහන්සේට දෙපා නැමෙද ආරාධනාව උන්වහන්සේ පිළිගැනීම වෙනුවෙන්. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේ මේ උතුම් වූ අවස්ථාවේ
ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ අවස්ථාවට වැඩමවලා ධර්මාසනාරූඪව සිටින අපේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද බලංගොඩ පුරවරයට ඉතාම ඓතිහාසික දවසක් බවට පත් වෙනවා. පින්වත්නි, අනුබුදු මිහිඳු මහින්ද මහරහතන් වහන්සේගේ ලංකා ගමනෙන් එවකට මේ රටේ පාලකයා වෙච්ච දේවානම්පියතිස්ස රජතුමා ප්‍රමුඛ පිරිස තිසරණේ පිහිටීමෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනය මේ රටේ ප්‍රතිස්ථාපනය වීමෙන් පසුව මේ වසර 2317 පුරාවටම මේ සම්බුද්ධ වචනය, මේ ශාසනය, මේ ධර්ම දීපය ආරක්ෂා කරන්නට යෙදුනේ. ඔබට මට මේ විදියට බණහන් අවස්ථාව උදා කරලා දුන් ගෞරවනීය මහා සංඝරත්නය. සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කරනවා මේ ඉදිරිපිට ඉන්න අයට තම තමන් ඉන්න තැන්වල නැත්තම් පිටිපස්සේ ඉන්න අයට පේන්නේ නැහැ කියලා ඉදිරිපිට ඉන්න අය වේදිකාව ඉදිරියෙන් ඉවත් වෙන නැත්තම් වාඩි වෙන්න සිද්ධ වෙනවා. විශාල ජනකායක් මේ වන විට නගර සභා ක්‍රීඩාංගණයට ඒකරාශී වෙලා තිබෙනවා. මේ සම්බුද්ධ ශාසනය විවිධ වකවානු වලදී විවිධ වූ ගැටලු, අර්බුද, ප්‍රශ්න වලට, අභියෝග වලට මුහුණ දුන් අවස්ථාවලදී ඒ සියලු අභියෝග හමුවේ ශාසනය, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට දුනේ මහා සංඝරත්නය. පින්වත්නි, ඔබ අහලා ඇති බැමිණිතියා සාගතයේ වෙලාවේ වැටගෙయ్య කොළ යුස වළඳමින් මේ ත්‍රිපිටකය කටපාඩම් කරමින් මහා සංඝරත්නය මේ ත්‍රිපිටකය ආරක්ෂා කරපු, ශාසනය ආරක්ෂා කරපු විදිහ ඉතිහාසයේ පුරාවටම මේ ශාසනය රැක්ක මහා සංඝරත්නය වර්තමානෙත් අපි දකිනවා විවිධ යුගවලදී මහා යතිවරු පහළ වෙලා රට තුල ශාසන ප්‍රබෝධයක් ඇති කරා. මෙතනට සම්බන්ධව සිටින වැඩිහිටියන්ට මතක ඇති අපි අහලා තියෙනවා 1980 ගණන් වල තමයි අපේ සිරිධම්ම හාමුදුරුවනේ මේ නගර සභා පිට්ටනියට බණපදයක් අහන්න මේ වගේ සෙනගක් ඒකරාශී වුණේ. එදයින් පස්සේ මේ විදිහට සුදුවන් වූ වතින් මේ නගර සභා ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන තරම් සෙනගක් අද තමයි මේ අවුරුදු 40කට 50කට පස්සේ ඔබ වහන්සේගෙන් බණහන් ඇවිල්ලා තියෙන්නේ. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේගේ ඩයරිය පිළිබඳව, කාලසටහන පිළිබඳව මම හොඳටම දන්නවා. කිසිම ඉඩපස්තාවක් නැහැ දේශනාවකට යන්නට. නමුත් බලංගොඩ අපේ ජනතාවගේ වාසනාවට අද දිනේ අවස්ථාව උදා වුණා. අද දිනේ මේ දේශනාව පවත්වන්නට උන්වහන්සේට අවකාශ තියෙනවා කියලා හරියටම දැනුම් දුන්නේ 9 වෙනිදා උදෑසන. මම නම් ඒක සූදානම් වුණෙත් නෑ. මම ඒ වෙනොත් ඒක ප්‍රතික්ෂේප කරා කාලේ මදි කියලා. හැබැයි ඔබට අද මේ අවස්ථාව උදා කරලා දෙන්න අපේ කුමාර අතපත්තු මහත්මයාත් ඒ වගේම බලංගොඩ හෝටලේ බුද්ධික සමරසිංහ මහත්මයා, ඒ තරුණ මහත්තුරු, තරුණ කැල, මම මේ නම් දෙකක් සිහිපත් කරාට බලංගොඩ තරුණ කණ්ඩායමක් එකතු වෙලා දැවැන්ත කරන ලද උත්සාහයක ප්‍රතිඵලයක් තමයි අද ඔබ මේ විදිහට අපේ සිරිධම්ම හාමුදුරුවන්ගෙන්, කත්නෝරුවේ හාමුදුරුවන්ගෙන් බණපදයක් ඔබට අහන්න අවස්ථාව උදා වෙලා තියෙන්නේ. නිසා ඒ කණ්ඩායම මම ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කරන ඊ රාත්‍රියේ මම එනකොට මෙතන ඒ තරුණ පිරිස වැඩ අද දවස පුරාමත් වැස්ස ස්වාභාවික තත්වයන් පවා නොසලකා මේ තරුණ පිරිසගේ උත්සාහය කැපවීම නිසා තමයි අද ඔබට මේ අවස්ථාව උදා කරලා දුන්නේ. නිසා ඒ තරුණයෝ පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම සිරිධම්ම හාමුදුරුවෝ ගැනත් වචනයක් හරි සඳහන් කළ යුතුයි. මේසා පිරිසක්, මේසා ජන ගඟක් ගලන මෑත ඉතිහාසයේ එකම හාමුදුරුවෝ කිව්වොත් නිවැරදි. මම හිතන්නේ සෝම හාමුදුරුවන්ටත් මේ තරම් පිරිසක් ධර්ම ශ්‍රවණය කරන්න පැමිණියේ නැහැ. බොහෝ පිරිස් මේ වන විට අපි දකිනවා සමාජ මාධ්‍ය හරහා මේ කත්නෝරුවේ හාමුදුරුවන්ට විවිධ වූ අපහාස අවලාද නගනවා, චෝදනා කරනවා. ඒ සියල්ල පැත්තකට දාලා මම නම් එකම එක කාරණාව නිසාවෙන් උන්වහන්සේ සමග මේ කටයුතු වලදී එකතු වෙනවා. මේ සියලු දෙනා අද එකතු වෙලා තින්නේ කහ සිවුර වටා, චීවරය වටා. විශේෂයෙන් අපේ තරුණ පිරිස
සිවුර වටා එකතු කරන්න ලැබීමම උන්වහන්සේම නැත්නම් වර්තමාන ශාසනය අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් ඇටියට අපි සඳහන් කරනවා. ඒ නිසා මේ භාරදූර කටයුත්ත තරුණ තරුණියෝ ශාසනයෙන් ධර්මයෙන් ආගමෙන් ඈත් වෙන යුගයක ඒ සියලු පිරිස එක මිටකට එක තැනකට ගන්නට තරුණ යතිවරයන් වහන්සේ නමක් ඇටියට වයස අවුරුදු 27යි අපේ හාමුදුරුවන්ගේ උන්වහන්සේට හැකියාව ලැබිලා තිනවා. ඒක සසර පිනක්. ඒ නිසා අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා. කවුරු මොන දේ කිව්වත් මේ යන ගමන මේ පවත්වන දේශනාවන් ඒ විදිහට සිදු කරන්න කියලා අපි උන්වහන්සේට ඉල්ලා සිටිනවා. උන්වහන්සේ සමග 99%ක් මේ රටේ 100%ක්ම මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාවත් එකතු වෙනවා. විවිධ කණ්ඩායම් මොන දේවල් කිව්වත් කරත් උන්වහන්සේ ධර්ම ප්‍රබෝධය රට තුල ඇති කරමින් තරුණ හිත්වලට කතා කරමින් මේ කටයුත්ත සිදු කරගෙන යනවා. ඒ නිසා කත්නෝරුවේ හාමුදුරුවන්ට අපි ස්තුතිවන්ත වෙනවා, කෘතඥ වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. මම නිරන්තරයෙන් උන්වහන්සේගේ කටයුතු පිළිබඳ අධීක්ෂණය කරනවා. යම් තැනක නොගැලපෙන දෙයක් සිදු වුණොත් මම වහාම උන්වහන්සේට පිළිබඳව දැනුම් දෙනවා. දවසකට ධර්ම දේශනා 3කට ගිහිල්ලා ඔබ හිතන්න පැය ගාන කිව්වොත් පැය 3යි සතියකට පැය 21යි. පැය 21ක කතාවක තප්පර ගානක් අල්ලගෙන දැන් ගහනවා Facebook එකේ. ඒ හැටි. අද නම් බුදුහාමුදුරුවෝ ලංකාවට වැටලා බණක් කිව්වත් ඒකෙත් අඩුපාඩු කියන જાතියක් ඉන්නේ. ඒ නිසා අපි ඒවට සැලෙන්නෙත් නැහැ. උන්වහන්සේව සැලෙන්නෙත් නැහැ. ඒව ගණන් ගන්නෙත් නැහැ. මම ඔබට කියන්නේ උන්වහන්සේ දේශනා කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය. ඔබ ධර්මයේ සරණ යන්න. ඔය ප්‍රශ්න ගැටලු එන්නේ පුජ්‍යලයෝ සරණ ගියාම. ඒ නිසා උන්වහන්සේ නිසා ඔබ අපි දකිනවා තරුණ පිරිස් විවිධ දේවල් වලින් අයින් වෙලා තියෙනවා. ඒ නිසා දීර්ඝවම අනුශාසනා කරන්න යන්නේ ඔබ සියලු දෙනාම ලෑස්ති වෙලා ඉන්නේ බලාගෙන ඉන්නේ ධර්මාසනාරූඪව සිටින කත්නෝරුවේ හාමුදුරන්ගේ බණ අහන්න. බලංගොඩ ජනතාව වෙනුවෙන් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් පළාතේ මහා සංඝරත්නයේ වෙනුවෙන් අද මේ බලංගොඩ නගර සභා ක්‍රීඩාංගණයට වැඩමවන්නට යෙදුන නිකවැරටිය සමදරාපිටිය පාලිත පිරිවෙන්නි පරිවනාධිපති එවැගේම විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති අපේ හිතවත් කල්යාණ මිත්‍ර කත්නෝරුවේ සිරිදම් අපේ සහෝදර හාමුදුරුවන් වහන්සේ ඊ타ත්ම ආදරයෙන් සෙනෙහසෙන් යුක්තව පිළිඅර ගන්නු ලබනවා. උන්වහන්සේ කරගෙන යන මේ ශාසනික ජාතික ආගමික ලෝක සේවාව තව තවත් පුළුල්ල මේ රට ජාතිය ලෝකයේ වෙනුවෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඒ දහම් පිපාසයෙන් පෙළෙන ජනතාවට ඒ පණිවිඩය දෙන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය කායික මානසික සුවසහනය සැලසේවා කියලා හැමෝම සාදුකාරයක් පවත්වලා උන්වහන්සේට ආශිර්වාද කරන්න. ඒ වගේම මේ අවස්ථාවට වැඩමවදාළ සියලුම මහා සංඝරත්නය අපේ ජෝති හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නය ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිඅර ගන්නු ලැබමින් අපි උන්වහන්සේට මේ දේශනාව දැන් මේක ඉවර වෙලා තවත් ධර්ම දේශනාවකට උන්වහන්සේට යන්න තියෙන නිසා උන්වහන්සේට මේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා දෙමින් සියලු දෙනාටම මේ සහභාගී වුණු සම්බන්ධ වුණු උදව් කරපු සංවිධාන කටයුතු කරපු සියලු දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. අප වෙනුවෙන් දයානුකම්පාවෙන් යුක්තව මේ පින්සාර පින්වන්ත මොහොතට වැඩමවා වදාළ දේශකයන්න් වහන්සේ පිළිගැනීම සිදු කළ එබුල්පේ විජිතවංශ ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පෙරදැරිය සෝතිය. සදහවතුනි ධර්ම දේශනාව ආරම්භයට පෙර අව් වැසි මැද ඔබ මහා ඉවසීමකින් කටයුතු කළා මේ සමදුර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. දැන් අපට මේ වාසනාවයි ලැබී තිබෙන්නේ. ඒ නිසා ක්‍රීඩාංගණය තුල හිටගෙන සිටින ඔබ සියලු දෙනාට අපේ එකම කාරුණික ඉල්ලීම එක වචනයෙන් අපි සියලු දෙනා අසුන් ගම්මු. ඔබ සියලු දෙනාටම ආරාධනාව ක්‍රීඩාංගණේ අසුන් ගන්නටයි. ඒත් එක්කලම මේ මොහොතේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වෙත අමාමෑණි ශාන්තිනායකයන්න් වහන්සේ වෙත මල් වට්ටිය පූජා කරන්නට උන්වහන්සේට ප්‍රදාන කරන්නට
කුමාර උඩපත්තු සමාජ සජීවීකරණ පදනමේ නිර්මාතෘවර කුමාර උඩපත්තු මැතිතුමන් එකතු වුණා. මේ මොහොතේදී හැම දිනාගේම සාදු නද මැදින් ගෞරවනීය දේශකයන්න් වහන්සේ වෙත දැහැත් වට්ටිය පූජා කිරීම සඳහා මේ වෙනුවෙන් බොහෝ සෙයින් මහන්සි වුණු බුද්ධි ප්‍රභාත් සමරසිංහ මැතිතුමන්ට ගෞරවනීය ආරාධනාව අප එකතු කරනවා. උතුම් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්ම මේ මිනිසුන් වෙනුවෙන්ම මේ සුමధుර දහම් දෙසුමම දේශනා කරන අපේ හාමුදුරුවන් වහන්සේට নমස්කාරයම වේවා. සාදු සාදු සාදු. හොඳයි, සාදුකාරයක් දෙන්න සියලු දෙනා. තුන්වතාවක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි, නිශ්ශබ්දයෙන්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති ද්වේමේ භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති හොඳයි මේ ස්ථානයේ වැඩමවා වැඩ හිඳවතාරණ පරම පූජනීය වූ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනේ එන්නතියනේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපිට මේ පුළුවන් කාලය තුල පුළුවන් විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය වචනයක් හරි අහලා දැනගෙන අවබෝධ කරගන්න. පින්නතුනි ධර්ම දේශනාවට ප්‍රථම පුංචි කාරණයක් සිහිපත් කරන්නම් මේ සියලු දෙනාටම. මම හොඳටම දන්නවා ඉඳගෙන ඉන්න සේරටම යකුණ නැගලා ඉන්නේ කියලා. ඇයි ඔය දැන් මෙහෙනම් එහෙම ගහගන්න එකක් නැති වෙයි. පින්නතුනි එහෙම ගසාගත්ත දැන් තියෙනවා. ඇයි හිටගෙන ඉන්නව පේන්නේ නැහැ. ඔය ඉතින් බොහොම එකම යුද්ධ පල්ල. පින්නතුනි දැන් මේ වරුසාවත් තියෙන වෙලාවේ මේ පිට්ටනිය මඩ වෙලා නෙදී. එතකොට ඔය මස් රාත්තලම ඉල්ලන්න එපා. තියෙන විදිහට මොකක් හරි කරගන්න. මේ අද දවස ගැන කල්පනා කරන්න ඕනේ. ආයෙ පින්නතුනි මේ දවස් පහු කරන්න යන්න එපා. මම මේ කියන එක වචනයක්වත් අපතේ දාන්නත් එපා. අන කියන්න කලින් මම මේ කියන්නේ දිස්ථානශීලීව බණහන්න ඕනේ. හිතේ ලොකු වීරියක් තියෙන්න ඕනේ. අර සංසාරේ කාලෙකින් ලැබපු මනුෂ්‍ය ආත්ම භාවය හාමුදුරුවනේ අද ඉඳන්වත් මේ නිවන් දකින්න යන ගමන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගමනේ මේ ක්‍රීඩාංගණයේ
මේ වැස් කරන කාලය සසර ගමනට නිමාව තියන්න නිවන් දකින්න පාරමිතාවක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. වෙනතුනි මෙහෙම දේශනා කරන්න හේතුව තමයි කල්ප ගානක් දුක් විඳලා මනුෂ්‍ය ආත්ම ලබලා ඔය අද පින්නතුනේ නේ ඔය වැස්සේ හරි මඩේ හරි තනකොළ පාගාගෙන ඔය නේ බනහන් ඩාවනේ නේද හැමදාම ඔහම පුළුවන්ද මේ කියන්නේ මේ ආත්මය ගැන නෙමෙයි සංසාරේ ඔය විදිහට හරි බන ටිකක් අහන්න හම්බෙන්නේ කල්ප කීයක් දුක් විඳින්න ඕනද මේ සංසාරේ කවදානම් ආයේ බන අහන්නද හරි දුර්ලභයි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න ඕනේ පින්නතුනේ ඉන්ද්‍රියන් ටික අපූර්වට පිහිටන්න ඕනේ දැන් මේ බණ අහන කොටත් ඔය ඇත්තෝ මෙලහටත් නේ නගරේ ඇතිනේ පින්නතුනේ ජීවත් වෙන්න ඔය කීයක් හරි හොයාගන්න ඔට්ටු වෙන මිනිස්සේ කොවකු ගඩුවක් දාන්න කොනේ මොකක් හරි සත්කමක් කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සියලු දෙනාගේ ඒ කායන අරමුණ බලාපොරොත්තුව බණහන එක නුතුනේ ලැබිලා තියෙන ජීවිතේ මහා ස්වර්ණමය අවස්ථාවක්. දැන් හිතුනොත් ගිහිල්ලා සතෙකුට හරි කෑම ටිකක් දෙන්න බැරිද? පුළුවන්. දැන් හිතුනොත් ගෙදර ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ගිලම්පසට දියන්න බැරිද? මෙහෙම හම්බෙන්නේ මොන ආත්මෙද? මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. බල්ලොන්ට බලන්නුන්ට මෙව කරන්න පුළුවන්ද? නැති බැරි මිනිස්සෙකුට බත් එකක් හරි දෙන්න පුළුවන්. එකම ආත්ම භාවය මනුෂ්‍ය ආත්ම භාවය මේක කෙලස ගන්න එපා. මිනිස්සු වෙලා උපදින එකත් නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද තියෙන අරුමේ? ඔන්න ඔය විදිහට උපදින එක ආශ්චර්ය පින්නතුනේ. මේ විදිහට කටයුතු කරන්නේ සිලිමත් අර ආනන්ද හාමුදුරුව අහනවනේ බුදුහාමුදුරුවන්ගේ බුදුහාමුදුරුවනේ මිනිස්සු වෙලා උපදින එක පිට තේරෙන විදිහට කියා බුදුහාමුදුරුව මොකද කරේ මේ මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට ඉන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ නියපොත්තේ මහා පොළොවේ කොහෙද තියෙන්නේ මහා පොළොවේ එනතුනේ මේ මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම රඳන්නේ කොච්චරක්ද ඒ වගේ ප්‍රමාණයක් මිනිස්සු වෙලා උපදින්නේ හරි දුර්ලභයි බිලියන 8ක්ද 10ක්ද කොහෙද මුළු ලෝකෙම ඉන්නේ හැම මිනිස්සු වෙලා උපදින කොටම කී දෙනෙක් අසන්ද වෙලා උපදිනවද මේ කියන්නේ පින්නතුනේ ඔය ඇත්තෝ හරි වාග්යවන්තයි ඔය ඇත්තෝ හරි වාසනාවන්තයි මනුස්සයෙක්ගේ ජීවිතය තුල අකුසල් සිද්ධ වෙන්න බලපාන දොරටු තුනයි මොනද ඒ තුන හිතයි කයයි වචනයයි ඔච්චරයි මේ හිතයි කයයි වචනයයි පාලනය කරගන්න පුළුවන් විදිහ මොකක් හරි දැනගත්තාම මේක පව් මොකක් හරි දැනගත්තාම මේක මේක හරි
මේක වැරදි කියලා තේරුම් ගන්න පුළුවන් මට්ටමට ජන විඥානයේ පිහිටලා අඟපසඟ වැඩ කියමු බලන්න අපිට මොනවද තියෙන අඩුපාඩු මොනවද තියෙන ප්‍රශ්න මොකක්ද මේ පිරිමහන්න හදන එදිරිවාදිකම මොකක්ද පිරිමහන්න හදන වෛරක්කම් මිනිස්සු වෙලා උපදින්නේ ප්‍රධාන කුසල මුල් ලෝභය ද්වේෂය මෝහය නැති කරන්න පටන් ගන්න මේ සංසාරෙන් සංසාරයට යන වෛරකාරකම නැති කරන්න පලි ගන්න එක නැති කරන්න ඒව නැති කරන්න පෙරුම් පුරන් පින් කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද මනුෂ්‍යාත්ම භාවය තරහක් තියෙන මිනිස්සෙක් එක්ක මගේ හිතේ තරහක් වෛරය නෑ වෛරය කියන්නේ අකුසලයක් තරහව කියන්නේ සංසාරේ පලි ගන්න වෙන කාරණයක් මේක මට පැහැදිලි මතු මත්තේ මට වෛරකාරයෝ ඕන නෑ මතු මත්තේ මට තරහකාරයෝ ඕන නෑ මෙහෙම හිතලා මේ ආත්මේ වෛරය නැති කරන්න පුළුවන් මට්ටමට පිට හිතන්න පුළුවන් පරිකමන හිතන්න නැතිකමද තියෙන ඔය හිතන වුණත් නේ දැන් ඔය හිතගෙන ඉන්න කට්ටිය දිහා කණ්ඩ තරහ ඇති ඇයි ඒ විශ්වාස කරන්නේ ඔය මම නම් යෝජනා කරන්නේ ඉන්නතර වෙලාව යනවා හරි ඉක්මනට හොඳේ දැන් භාගයක් ඉවරයි මම යෝජනා කරන්නේ අදිස්ථාන කරගන්න කුලප්පු වෙන්න එපා මේ ඉන්ද්‍රියන් ටික පිනවනකොට අස්ලකෙන් මොකක්ද අපි හිතමු දැන් හිතෙන් ආදින අකුසල් ඔය මොකක් හරි දැක්කහම මේකේ අරමුණු හිතට ආපුවාම ඇති වෙන්න සිතුවිල්ල යහපත් කරගන්නනේ ඕනේ. ඔය පිටමක දැන් කේන්ති යන්නේක කියලා. අරහ යන්නේක. මේ ඉන්ද්‍රියන් කටයුතු කරන්නේ පින්නතුනි නිරන්තරයෙන්ම පිට උමනාවට එහෙම නෙමෙයි. මේ ඉන්ද්‍රියන් නිරන්තරයෙන් කටයුතු කරන්නේ දැන් ඔය කවදාවත් ගෙවල් වල ඉන්නකොට සහ විහිදමුක බත් කාලා ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඉන්නවා කියලා. එහෙම ජීවිතේටවත් කේන්ති යනවද එහෙම? මම කියන්නේ නිකන් ඇඳේ ඉඳගෙන ඉන්නකොට කේන්ති යනවද නැහැ? මොකක් හරි ෆෝන් එකෙන් බල ඉන්නකොට විහිදමුක අපි කෝල් එකක ඉන්නකොට කවුරු හරි කෑ ගැහුවොත් මොකද වෙන්නේ? කේන්ති යන්නේ නැද්ද? මේ හිත ටිකක් අල්ලගන්න කාලේ ඇවිල්ලා හිත පාලනය කරගන්න කාලේ ඇවිල්ලා ද්වේෂය ඇති වෙන්නම වෛරකාරකම නේද? අනුන් කරන කියන දේවල් නිරීක්ෂණය කරන්න කියපුවාම එහෙම නෙමෙයිද? අනුන්ගේ දේවල් වලට නෙමෙයිද කලබල වෙන්නේ? අනුන්ගේ දේවල් වලට කලබල වුණාම ඔය පින්නතුන් දන්නව නේද ඔය වෛරක්කාරකම තරහව ඉස්සරලම ඇති වෙන්නේ මොකෙන්ද? රෙකෝඩ් කරන්න කියනවා ටික. වෛරක්කාරකම පින්නතුනේ වචනේ මේක ඕන බලන්න පුළුවන් ටික. දැන් අද යන ගමන් කාට හරි තෝතෝ කී කියා යන්නකො. ටිකක් මං කියනකොට කරන්නකො බලන්න. කරුණාවක් ඇති වෙනවද කියන කෙනා කෙරෙහි මෛත්‍රියක් ඇති වෙනවද? ඔය ගෙවල් වල වැඩිපුරම කතා කරන්නේ තාතෝ කියලා නේද? මේ අම්මලා බැනුම් අහලා ඇති කුණු හරපෙන් ඕසෙට. කාගෙන්ද?
පින්නතුනේ මේ වචනයෙන් හරි කමක් නෑ පටන් ගන්න. අර පිරිමහන එක වෛරක්කාරකම සංසාරේ කොච්චර විදිහට පස්සෙන් එනවද කියනවා නම් අර තරහකාරය උපදින්නේ ලං වෙලාද ඈත් වෙලාද? අපේ ළඟින් ඉන්නේ කවුද? පින්නතුනේ වෛරක්කාරයෝ උපදින්නේ බොහොම ළඟින්. කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. වෛරය පිරිමහන්න පුළුවන් ලං වුණාමද ඈත් වුණාම? දැන් ඔය බලන්න ඔහුගේ කාලේ අර කොළඹ විශ්වවිද්‍යාලේ සයන්ස් ෆැකල්ටියද කොහෙද ගැහණු දරුවේ අවුරුදු 3ක් විතර ඇති බෙල්ල කපලා මැරුවනේ. කෙල්ලෙක් බෙල්ල කපුව අවුරුදු 16 යාළු වෙලා හිටපු කොල්ලා. එව්ව ඕන්නේ අපි ගෙවල් වලින්ම අහගමුකෝ ඈ. මේ අම්මලා වැඩි ජීවිතේ බිනුම් අහලා තියෙන කාගෙන්ද? ස්වාමියාගෙන් නෙමෙයි. කොදරෝ එක්ක ස්වාමියා. අගෙවල් 700ක් ඉන්නේ. ජීවිතේ වැඩිපුරම කලකිරෙලා දුක හිතිලා අම්පා වෙලා අඬලා දොඩලා සැක හිතිලා අප්පික වෙලා තිත්ත වෙලා තියෙන්නේ ගෙදරද පිටස්තරද? කවදාවත් අපිට පිටමනුස්සේ බැන්නට දුක හිතෙනවද? පිටමනුස්සෙක් වෙනස්කම් කරාට දුක හිතෙනවද? රිදිච්ච තරමක් රිදුනේ ළඟ හිටපු මිනිස්සු හින්දා නෙමෙයි. කලකිරුණු තරමක් කලකිරුණේ මගේ කියලා කියපු මිනිස්සුන්ගෙන් නෙමෙයි. පින්නතුනේ සමහර ඒ සීමා වලින් නවතිනෝ. සමහරක් ලංවීම කොච්චරද කියනවා නම් ඔය දැන් බලන්න ඕනේ අපි අසුරු නිසුරු කරන උදවිය. දැන් ඔය සමහර අම්මලා කියනව නේද දරුවන්ට තොපි නම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. අපෝරට කියන්නේ තොපි හැදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. දරුවන්ට ස්වාමියාට බිරිඳට වර්තමානයේ ලංකාවේ ගෙවල් දොරවල් දැන් නම් මුළු රටට එහෙම වෙනවද මන්ද? දුම විදිහට අනේක රුස්සන් නැති ගතියක් ගෙවල් වල තියෙනවනේ. අනේකට ගරු කරන්න දන්නේ නැති පුරුද්දක් තියෙනවනේ. මේක මේ ආත්මෙන් නවත්තලා දාන්න. මම ඔය මේක හරියටම දැනගන්න ඔය හරියම 200ක් විතර හිටපු බණ මඩුවකින් දැන් බොහොම කල් මම මේක ඇහුවා මේ ගෙවල් වල තත්ත්වය. මේ අම්මලාගෙනුත් මං අහන්නම් ඕන්න. ඇත්තටම දැන් බැඳලා ඉන්න ස්වාමි පුරුෂයා පතනවාද මතු මත්තේටම මගේ දැන් ඉන්න මිනිස්සයා හම්බයන් කියලා. මොකද ඔළුව දෙපැත්තට වනන්නේ. මේ තාත්තලා පතනවාද දැන් ඉන්න මගේ බිරිඳ නිවන් දකින්නකම් හම්බයන් කියලා. නම්මලාගේ ඇහුවොත් එහෙම කිය හැමදෙරුනේ කරන්න දෙයක් නැති හින්දා ඉන්නේ කියලා. සමහර අම්මලා කියනවා දරුවෝ හින්දාලු ඉන්නේ. අයිතින් වෛරෙන්ම නෙමෙයිද පෙලෙන්නේ? මම ඇහුවා ඔය වෛරය ඇති වෙන්නේ කොයි කාලේ ඉඳන්ද කියලා. පස්සේ කිව්වා හාමුදුරුවනේ මං ආදරේ මගේ ස්වාමියාට. ගෞරවය දිනනවා. අර හැබැයි එපා වෙලාලු ඉන්නේ. මං ඇහුවා හේතුව. අපේ ගෙවල් වල මිනිස්සු පින්නතුනේ කතා කරන්න දන්නේ නැහැනේ කවුරුවා. එක කෙනා ගෙවල් ගැන දැන් වෙන වෙනම හිතන්න ඕන හොඳේ. මේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අරුවෙකුට මට බිරිඳට ස්වාමියාට අම්මට තාත්තට අර නිමණ්ඩ හදනවද අවුලන්න හදනවද? බලංගොඩ පැත්ත එකට එක කියනවද ගෙවල් වල නෑ? එකට එක කියනවද ගෙවල් වල? අසම් ඔබ දාවත් නිමෙන්න පුළුවන්.
පුරුදු වෙන්න කටවත් පරිස්සම් කරගන්න මේ ආත්මේ. කට වහගෙන ඉන්නකොට ඇති වෙන ගැටලුවක් කියන්නකො බලන්න. අටමනේ පින්නතුනි බලපාන්න. පිට හිතුණට කමක් නැහැ. ක්‍රියාත්මක වීම වලක්වා ගැනීම තුලින් වෛරක්කාරෝ එකහුව වෙන එක නවත්ත ගන්න පුළුවන්. වෛරක්කාරයෝ නවත්ත ගත්තේ නැත්තම් පින්නතුන නිවන් දකින්න එක හරි අමාරු වැඩක්. සංසාර ගමනට හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන, එකහුව වෙන්න ඕන. ඉතින් එහෙම එකක් නෑනේ. කවුද ඉන්නේ අපේ සමෘද්ධියට අපිට උපදෙස් දෙන්න? අපේ ආධ්‍යාත්මික ශික්ෂණයට උපදෙස් දෙන්න. විවරදින් මුදව ගන්න කටයුතු කරන. ඒ නිසා මතක තියාගන්න. බෝධිසත්වයන්ටත් මුළු සංසාරෙම පින්නතුනේ යශෝදරා දේවියගේ පටන් සැරියුත් මුගලන් රාහුල ආනන්ද මහරහතන් වහන්සේලාගේ පටන් චන්න ඇමතිගේ ඉඳන් දේවදත්ත වෛරක්කාරයාගේ ඉඳන් සංසාරේ පෙරම් පුරාගෙන ආපු ගමනක් තියෙන්නේ. ඒ නිසා අදිස්ථාන කරන්න. සිත කය වචනය සංවර කර ගැනීමම සීල සම්පන්න වීමට බලපාන නිසා පින්තුනි අවුල පන්සල වගේ සකස් කරගෙන ගෙදර තුල නිවස තුල සීල සම්පන්න පරිසරයක් ගොඩනගන්න. ඒ සඳහා පළවෙනියට ඕන එක තමයි අර බුදුරුත් උගන්වන්නේ නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම ඕනේ. ඒ හින්දා මම යෝජනා කරන්නේ නම් පින්නතුනේ හෙට ඉඳන් කාටවත් හුණුහරපයක්වත් කියන්න එපා. හරිද? මම කියන්නේ හෙට ඉඳන් කිසි කෙනෙකුට හුණුහරපයක් බලංගොඩට ආපු එකකින්වත් වැඩක් වෙන්නේ. ආගේ හරි හිතක් රිදෙනවා නම් පොඩි දෙයක් දෙන්න පින්නතුනේ. අපබඩසං කරගත්තාම ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. හිතක් රිදෙනවා නම් කාගේ හරි තෝ කියලාවත් කියන්න එපා. ගෙවල් වල කුණුහරුප පලනවනේ පගෝදි ගන්න. ඒ කටවල් ඇරියෝ. මොය අහනවා දහම් පාසල් ළමයින්ගේ. දහම් පාසල් ළමයි ඕනේ. ඔය ඇත්තොන්ගේ ළමයි මේ හිතන්නකො. දැන් මම මේ කාටද කියන්නේ? මෙතෙන්ට ඇවිල්ලා ඉන්න දරුවෝ ඉන්න අම්මලාට තාත්තලාට. ඕන් දැන් දැනගන්න ඕනේ මේ මගෙන් තමයි අහන්නේ කියලා. හොඳ? ජීවිතේ මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා. අපංකම් අම්මලාගේ තාත්තලාගේ. පිරිඳයි ස්වාමියයි. යොදුනේ මේ මාතෘ පදවිය පීතෘ පදවිය. මෙව ගානක්වත් නැහැ නේ. එන උත්තරීතරයි උතුම් කියලා. බුදුවරු අම්මගේ තාත්තගේ තැන දියන්නේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මගෙන් පස්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතමෝ දෙන්නෙක් ඉන්නවා නම් ඒ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. ඉංමය නේ තාත්තලා හැමතිස්සෙම හොඳට මතක තියාගන්න ඕනේ මේවා. හොඳේ? හිත ඉඳන් කොහොවත් කියන්න එපා ගෙවල් වල. ඔය තේරම හොඳයි. ඔය බීපුවාම තියෙන ප්‍රශ්නේ. ඔය එදිරිවාදිකම් පරිමහන්න එපා ගෙවල් වල. සමහර ළමයි බලනකොට හාමුදුරුවනේ ගැහැණු දරුවෙක් හැටියට මට අගන ඉන්න බැරි මත්නේ නින්දිත විදිහට අපේ පවුලක ඉන්නේ 4-5 දෙනෙක් නෙබින්නතොනි. අය මහ ගොඩක් ඉන්නවා. මේ 4-5 දෙනායි හොඳට ඉන්න බැරි ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. ඒ හින්දා
පවුල පන්සල වගේ තියාගන්න බලන්න. ගෙදර හරි පිළිවෙලක් කරගන්න. ඔය තව කාරණයක් තමයි මේවා ඉතින් අම්මලා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සමහර අම්මලා ඉන්නවා තාත්තලාගේ තියෙන වැරදි සේරම කවුරු අතින්ද කියන්නේ? දරුවන්ට උගන්වනවා. ඔය දබර වෙච්ච ගමන් මොකද කරන්නේ? ඒක මෙහෙමයි කියලා සේරම අර ළමයිට කියනවා. අම්මා තාත්තා කියන මේ දෙන්න ගෙදර හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. දරුවන්ගේ ලෝකේ කුඩා කාලේ ඉඳන් වීරයෝ විදිහට පේන්න ඕනේ චරිත. බේබද්දෝ ගානට පෙනුනහම මොකද වෙන්නේ? හරි උත්තරීතර විදිහට පේන්න ඕනේ චරිත. මේ අර තිරස්චීන විදිහට පේනකොට මොකද වෙන්නේ? කවදාවත් දරුවන්ට කලකිරෙන විදිහට දෙමව්පියෝ නම් වැඩ කරන්න එපා. නේ අර ඉකට ඉන්න. පිරිමිකම තාත්තගේ පෞරුෂය එන්න ඕන දරුවන්ට අපේ තාත්තා කවදාවත් අපේ ඉස්සරහ අපේ අම්මට අතක්වත් උස්සලා නැහැ. එහෙම කියන්න පුළුවන් මොන දරුවෙකුටද? මේ අම්මලා ගුටි කාලා ඇති ඕසෙට. ඒ අභිමානය දරුවෙකුට දීපු තාත්තා කෙනෙක් වෙන්න. මං කියන්නේ පින්නතුනේ මේ මුළු ලෝකෙම සුවපත් කරන්න පුළුවන් හැම කෙනෙක්ම හැම කෙනෙකුටම මෛත්‍රී කරන්න ගත්තා. අනේකගේ දුක අනේකගේ වේදනාව කඳුල බඩගින්න අපහසුතාවය අඳුරගත්තාම එහෙම දරුවෙක් හදන්න ඕනේ. එහෙම නැත්තම් මේ රටේ අනාගතේ පිහිවෙන්න පින්නතුනේ. ආදරය තුලින් තෘප්තිමත් වන දරුවෝ වෙනුවට ඔය එක එක මත්ද්‍රව්‍ය වලින් තෘප්තිය හොයන දරුවෝ. අය බලංගොඩ බලන්නකො ගන්න දෙයක් නැහැ. මේ කුඩු වයිස් තියනවද නැහැ? ඔය දැන් මේ ස්පීකර් ඇහෙනවද මං හිතන් ටවුමටත් එක්කනේ. ඕන් දැන් ටවුමේ මත්පෙති විකුණනවද මෙහෙ නැහැ? බලංගොඩ හොඳයි. මේ පන්ති යන ළමයි මේ මම කියන්නේ මේව නවත්තලා දාන්න. පොඩි කාලේ ඉඳන් දරුවෝ හදපු අම්මලා තාත්තලා අවුරුදු 15 16 වෙනකොට මෙසලෝකේ නැති පෙති කොට මේ ළමයි බොනවා. ඕක පුතේ නවත්තන්න. මං විකුණන උදවියටත් කියන්නේ නිරෝගී සම්පන්න ජව සම්පන්න බල සම්පන්න අම්මා තාත්තා හරි අමාරුවෙන් හදාගත්ත දරුවෝ නාගත ලෝකයට සුරක්ෂිත කරලා දායාද කිරීමේ වගකීම වැඩිහිටි පරම්පරාව බාර ගන්න. මන්නම් කියන්නේ මේ නගරේ දුම්කල පළුවක්වත් ඔය කොල්ලෙකුට විකුණන්න එපා කියලා. මේ ඈත ඉඳන් පන්තියන ළමයි ගන්න දෙයක් නැහැනේ කොල්ලෝ. මේ කුඩු ටික ගහන්නේ අයිස් ටික ගහන්නේ කවුද? වෙන්න දෙන යකඩ කෑලි එක්ක හු කර කර තැන් තැන්වල විඳින දුක් විඳලා සල්ලි හොයන් අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ මේ ටික කඩන කූඩල්ලෝ කඩන වැස්ස යව්වේ පින් සීතලේ දරුවෝ ගැන බලාපොරොත්තු තියාගෙන පොඩි කාලේ ඉඳන් වඩාගෙන කරේ තියාගෙන බඩ ගාලා කඳුවල ගිහිල්ලා උස්මහත් කරපුවාම නාපහු අම්මා කුණුහරුපෙන් බැනුම් අහනවා නම් ඒ දරුවා ආපහු තාත්තට බයිනවා නම් අම්මෙකුට තාත්තෙකුට ඒහා සමාන දුකක් වෙන තියනවද? ලෙන් මසින් ජාතක කරපු දරුවෝ වෙනස්කම් කරනවා නම් මෙහෙම රටක් මෙහෙම සමාජයක් එක්ක නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මිනිස්සුන්ට සනසීම කියන එක තියෙන්න ඕනේ. ඒ නිසා එකටම වචනේ
නිහතමානීකමක් තියාගන්න. නේ බුදුරු උගන්වන්නේ. ගාඩවෝච නිවාතෝච. අනෙකට ගරු කරන්න, අනෙකට නිහතමානීකම විදිය දක්වන්න. මනුස්සෙක් වෙන්න. මන්නම් කියන්න පින්නතුනේ ඔය පල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා. සත් මදුරුවෙක්වත් මරන්න එපා. පංච සීලය රකින්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. මේක ඉතින් හොඳට පන්සිල් ටික රකින්න. ජරාවට පත්වෙන මිනිස්සු, අභිව්‍යාධියට පත්වෙන මිනිස්සු බුදුහාමුදුරු අරිය පරේෂණ සූත්‍ර දේශනාව තුල උන්වහන්සේ ඇදිලි කරනවා. ඔය දැන් කල්පනා කරන්න මේ බණ අහන්න ආපු පින්නතුන් අද ඔහොම ආවට අර දන්නව නේද පින්නතුනි, ජීවිතේ දවසක් තියෙනවා. දැන් ඔය පැය ගානක් හිටගෙන ඉඳලා මඩේ ඉඳලා දැන් යනකොට හිතුනොත් ගෙදර ගිහපු ගමන් කාට ටිකක් බොන්න පුළුවන්. දැන් හිතුනොත් එහෙම තිබයි කියලා වතුර එකක් බොනවා. බනිස් ගෙඩියක් හරි කන්න පුළුවන් බෝරුවට. ඔය ජීවිතේ දවසක් එනවා පින්නතුනේ, කොච්චර තිබ්බත් වතුර ටිකක්වත් බොන්න බැරි. එන්නේ නැත්ද එහෙම? කෝ සල්ලි එතකොට? කොච්චර බඩගින්න තිබ්බත් බිස්කට් එකක්වත් හපලා කන්න කොරස කෝ දණය කෝ මහන්තත්නකම මගේ කඩේ මගේ රස අපේ පවුල වෙනදුනේ බාලයා විසින් මට ධනය ඇත, මට පුත්තු ඇත, රකෝ අපේ පිරිමහ වෛරය මේ තිබ්බ ගණන්කාරකම වෙනදුනේ. මේ තරාවට ව්‍යාධියට පත් වෙන්න ඉන්න අපි සමහර විට ඔය කවුද දන්නේ නේ, දැන් දාද ගිහිල්ලා නේ ඇඟපත හොද ගන්නවනේ නේ, මූණකට හොද ගන්න. ගල නැද්දර මාස ගණන් ස්පිරිතාලවල ඇඳන් වල ඉන්නවා බට ගහලා. එනතර මේ තමයි මේ අත මිදුළු ලේ මස් නැතින් මමෙන් පැකට් කරලා තියෙන මේ කරජකේ මේ මාංශකේ 99ක් රෝග, 99ක් ව්‍යාධීන්ගෙන් පෙළිච්ච සිරුරක් ශරීරයක් නඩත්තු කරන අපි කල්පනා කරන්න මේක හරි ඉක්මනින් කල්ලිකුත් වෙනවා. ඔය මෙහෙත් ඉන්නවද මාන්නක්කාරකම තියෙන මිනිස්සු? සමහරව ඉන්නව නේද උදේට දැක්කම මූණක් කටක්වත් බලන්න නැතුව hina වෙන්නවත් නැහැ. ඔය සමහරව ඉන්නවා ව්‍යාපාරයෙන් ඉදිමිලා, සමහරු කුලවත් භාවයෙන් ඉදිමිලා, රස්සාවෙන් ඉදිමිලා. ජීවිතේ පුරුදු වෙන්න කිසි කෙනෙක් පෙළන්නේ නැතුව ඉන්න. ජීවිතේ පුරුදු වෙන්න මේ රස්සාව මගේ තත්ත්වය, මගේ හැකියාව මම ගාව විතරක් තියාගන්න. ඒ තුලින් කවදාවත් කිසි පුද්ගලයෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. කොච්චර එහෙම දේවල් වෙනවද? කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා. සබ්බදා පස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ සබ්බ දුක්ඛා පමුච්ඡතු. සසර කෙලවර නිවන් දකින්න පුළුවන් විදිහට හැම වචනයක්ම දුස්චරිතේ වලකින්න,
සුචරිතේ හැසිරෙන්න. ඒ හැම හැසිරීමක් තුලින්ම කුසලයක් ඉපදුනා කියලා සතුටු වෙන්න පුළුවන් නම් සතුටු වෙලා ඒ පින නිවන් දකින්නකම් ලැබෙන්න ඕන කියලා හිතන්න පුළුවන් මට්ටමට මැරෙන්න කලින් හිත කතා කරනකොටත් කුසලයක් සිද්ධ වෙන්න ඕනේ. ඔය ගෙවල් වලත් පින්නතුනි අපි පුදුම විදිහට කුසල් දහම් සිද්ධ කරගන්නවා. දැන් ඔය උයනව නේද අපේ අම්මලා? කොච්චර උයනවද? මොකටද උයන්නේ? හන්දනේ. සියලු සත්වයන්ට ආහාර අවශ්‍යයි. පින්නතුනි ඔය හොඳ පින්කමක් කරන්නේ. අර වැඩේ කියන්නේ බැන බැන උයන්නේ ගන්නේ. උදේට එහෙම ගෙවල් වල අල්ලන පොරේ බලන්නකොනේ. වතුර කල කීයක් ගෙවල් වල තාත්තලත් එහෙමයි නේ. දරුවන්ට හම්බ කරන්න දරුවන්ට කණ්ඩ උගන්න මේ හැම කෙනෙක්ම ඔය ජීවිතේ යාර පින් සිද්ධ වෙන දේවල් දහමුද්‍රෝ ගන්නන්නේ අර හොඳට hina වෙන්න හොඳට කතා කරන්න. වෙනතුනේ අපේ බැල්මෙන් පවා මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරගන්න පුළුවන්. මේවාර දරුවොත් එක්කම මේ විදිහට හැසිරෙන්න. ඔය මේ මං අපේ තාත්තලාට යෝජනා කරන්න. ඔය බොහොම සංවේදී සිද්ධියක් වුණා දියතලාවේ අපි හිතවත් මහත්තයෙක් හන්දෑවේ ගෙදර ඇවිල්ලා ඔයාලු වෙන්න කියලා බොණ්ඩ යන්න ඇති. කොහොම හරි අර පොඩි එකා කිරි බොනවා කියන්නේ අත දරුවේ වෙනතුනේ මව් කිරි පිට ඌරේ ගිහිල්ලා අර අම්මට මොකුත් කර කියා ගන්න විදියක් නැහැ. තව චූටියෙක් කෙනෙක් ඇඳේ නිදි. තාත්තට කෝල් ගත්තලු පොඩි එකා මැරුණා පින්නතුනේ. පොඩි එකා මැරුණා. හැම තාත්තා කෙනෙක්ම ගෙදර හැන්දෑවේ බිරිඳ එක්ක දරුවෝ එක්ක නේද බට්ටි කාලා එකට මූණ බලන්න ඉන්න තියෙන වෙලාව hina වෙන්න තියෙන වෙලාව කතා කරන්න තියෙන වෙලාව මන්නම් කියන්නේ එක එක එක්ක බොණ්ඩ යන්න දාගන්න එපා කියලා. මේවා ඉතින් හැම තාත්තා කෙනෙකුටම කරන්න බෑ. හොඳ පිරිමිකමක් තියෙන තාත්තා කෙනෙකුට තමයි හයිබ්‍රිඩ් ගතියට මේක බෑ. තමන්ගේ දරුව පුංචි නම් කොහොම ටික කාලේ අර තාත්තා මට නේ අඬලා වැඳලා කිව්වේ හැබැයි හාමුදුරුවනේ මේක හැම තැනම කියන්නේ තමන්ගේ ජීවිතේ ප්‍රියතමයන් ගැන ඉස්සරලම හිතන්න. අපේ ඔය තරුණ දරුවෝ සෑහෙන්න ඇවිල්ලා ඉන්නවා බණ අහන්න. මම මේ පොඩි දුවලට පුතාලට කියන්නේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ජීවිතේ ප්‍රියතමයන්ට ප්‍රමුඛත්වය දෙන්න. නේ ඔය මේ පොඩි ළමයි අවුරුදු 16යි 17යි තම විදියට ගහමරා ගන්නවානේ. දැක්කද අර මාතර අවුරුදු 16 පැටියා පිහියෙන් 11 පොලකට ඇනලා මැරුවේ. පොඩි දරුවෝ මෙහෙත් ඔය මියුසිකල් එකක් එහෙම තිබ්බොත් ගහ ගන්නවද නැහැ? පිටණියෙන් ඇහුවොත් කියයි. කොච්චර අශිෂ්ට විදිහට හැසිරෙනවද? මේ දන්වල අහිංසක ළමයි. කොහෙන් හරි කීයක් හරවා ගන්න මොනා හරි සීසන් පත් නැති වෙද්ද කෙලිනෝ. මෙලෝ සංසාර දෙයක් දන්නේ නැහනේ. කිසි වගකීමක් නැති හැටි. දරුවන්ට අම්මා තාත්තා ඉන්නවද කියලාවත් නිශ්චයක් නැහැ. ඒ හින්දා පුතේ මතක තියාගන්න. ඔය රාය 11ට 12ට ගෙවල් වලට එන එක නවත්තන්න. අම්මා උයපු බටු රසලකින් මේකට ඉතින් තාත්තලාගෙම පොඩි සපෝට් එකක් ඕනේ.
මෙහෙම මේ පවුල එකතු වුණාම තමයි එතකොට මට කියන්න බලන්න සිද්ධ වෙන පාපය. අනෙකට ඇහුම් දෙන ප්‍රමාණය කොච්චරද? එහා සමානව කුසල් වෙන අකුසල් නැති වෙලා යනවා. පිට ගෙවල් වල තියෙන්න ඕන කොච්චර දුක හිතුණත් කොච්චර කේන්ති ආවත් නිමන අපිව තේරුම් ගන්න අම්මෙක් තාත්තෙක් දරුවෙක් ඉන්න ඕනේ. මේ තරුණ දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ. මම මේ අහන්නේ මේ පිට්ටනියට ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරුන්ගේ අම්මා තාත්තා ඉන්න දරුවන්ගේ ඔය ජීවිතේ මේ වෙනකොට නම් අම්මගේ කකුලේ බෙහෙත් තෙල් ටිකක් කීපාරක් විතර ගාලා තියෙනවා. ඔහොම හදවතට තට්ටුවක් දාලා අහන්න. තාත්තගේ අතපයේ සිද්ධාලේප ටිකක් දාපු කාලයක් තියෙනවද? මගේ අම්මා මගේ තාත්තා කියලා වැළඳගත්ත දවසක් තියෙනවද? උණව්පියොන්ට තියෙනවද මගේ දුවේ මගේ පුතේ කියලා තමන්ගේ දරුවෝ වැළඳගත්ත දවසක්? මරුණාම මිනි කන්න හදන්නද? ඕඩර ගොඩවල් දන්නවනේ මැරිච්චා මිනි පෙට්ටි වල කරනවා. මම දැකලා තියෙනවා බල් පටලලා තියෙනවා මිනිහවට ෆෑන් දෙකයි පින්නතුනේ. දඩිය දානවට. මේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට දරුවෝ ජීවත් වෙලා ඉන්නකොට පින්නතුනේ යුග දෙකක් තුළ දරුවෝ ආවත් වෙනවා. අවුරුදු 20න් පස්සේ ළමයි අපි ගාව ඉන්නේ නැහැ. හිටියත් අපිට ඕන විදිහට ඉන්නේ නැහැ. ඔය ජීවිතේ පෞරුෂය අභිමානයේ පිරිච්ච මිනිස්සෙක් විදියට ඉන්න නම් සීල සම්පන්න භාවය අත්‍යවශ්‍යයි පින්නතුනි. ප්‍රාර්ථනා කරමු 2026 අවුරුද්ද පංචශීලයවත් ආරක්ෂා කරන්න නිවන් දකින්න යන ගමනේ මේ හොඳ හැරවුම තුල ආරම්භයක් ගන්න. දිස්ත්‍රාණ කරන්න මගේ කයෙන් මගේ වචනයෙන් කදු පාපයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මගේ කයෙන් වචනයෙන් එකදු පාපයක්වත් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. පින්නතොනේ මේ කියන ප්‍රාර්ථනාව හැමදාම හැන්දෑවට කල්පනා කරන්න ඕනේ. මෙහෙම දේශනා කරන්න අවසාන හේතුව අපි මොන මට්ටමට හිටියත් මැරිලා යනවනේ. අවසාන මොහොතේ මරණ මංචකේ ආපත්තිනේ කවුද ඉන්නේ? අපි තනියම විඳින්න එපේ. අල්ප ගානක් ඉස්සරහට තිරිසන් ලෝක පෙනෙයි. ප්‍රේත ලෝක පෙනෙයි. පාය පෙනෙයි. අලු චිත්‍රයක් පේනකොට කරපු පව් මතක් වෙනකොට මෙතනදී මේක තේරෙන්න නම් මැරිලම බලන්න ඕනේ. ඒක හරි වේදනාවක්. ඒ නිසා ඔය මම යෝජනා කරේ මෛත්‍රිය කරුණාව පිරිච්ච මිනිස්සෙක් විදියට මැරෙන්න කියලා. මෙහෙම මැරෙන්න නම් අර මං දේශනා කරපු විදිහට පවුල තුල හොඳ සමගියක් තියෙන්න ඕනේ. ඔය සමගිය හරි ගස්ස ගන්නත් පුළුවන්. මං අද උදේ තිබ්බ ධර්ම දේශනාවෙදිත් සිද්ධ කරා. එන්නතුනි මම මෙහෙම තිබ්බට හෙට උදේ 9 වෙනකොට අනුරාධපුරේ ඉන්න ඕනේ. මෙහි ඉඳන් යන්න පැය 7ක් යනවා. මෙහි යනකොට 11වත් වෙයිනේ හරි බණේ විරලා යනකොට. උදේ 6 විතර වෙනකොට යන්න පුළුවන් ආපහු. එතකොට මම සතියකින් විතර පන්සල් ගිහිල්ලා නැහැ තාම. එයි දවසට බණ 4ක් විතර කියනවානේ. ඒකයි මං කිව්වේ මම මේ කියන එක වචනයක්වත් අපත් කරන්න එපා. මට වෛද්‍යවරු කියලා දෙන්නෙත් විනාඩි 45කට වඩා කතා කරන්න එපා කියලා. දැනටත් පැයක් ඉවර වෙලා ටිකක් වෙලා. එනිසා
අපි අධිෂ්ඨාන කරමු කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල සම්බුද්ධ ශාසනයේ තියෙන මේ යුගය තුල අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ධර්මයේ ආනුභාවයෙන් මුළු ලෝකයක් එළිය වෙන කාලය තුල පංච සීලයවත් රැකලා සත්පුරුෂකම ආරක්ෂා කරලා මෛත්‍රී කරුණා පෙරදැඩිව සෑම කෙනෙකුටම කරුණාවෙන් බලන් මෛත්‍රියෙන් බලන් අනුකම්පා කර සරුදේ සරු විදිහට දකින්නත් නිසරුදේ නිසරු විදිහට දකින්නත් හැකියාව ශක්තිය ලැබෙන්න මේ කහුවෙච්ච අම්මට තාත්තට සුවිසි අනන්ත බුදු ගුණයේ ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි කවදා හරි නිවන් දකින්න බෑ පින්නතුනේ. ඒ නිවන් දකින්න මේක දැන් පටන් අරගෙන තියෙනවා. මේක දැන් ආරම්භ කරලා තියෙන්න ඕනේ. පන්සලට මාස් පතා දාන ටික අරන් යනකොට දරුවොත් එක්ක යන්න. පුතේ සෙරෙප්පු දෙක ගලවපන්. ඉන්නතුනේ පන්සලට යනකොට පළවෙනි වැලි කැටේ පෑගෙනකොට අපිට දැනෙන්න ඕනේ අපිට මතක් වෙන්න ඕනේ මම මේ යන්නේ ඇතුල් වෙන්නේ අඩිය තියන්නේ තිරුවන් වැඩ ඉන්න භූමියකට මම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා. ඉතින් මාසයකට සැරයක්වත් නේ ඔය කොල්ලෝ ටික එක්කවෙලා පන්සලකට ගිහිල්ලා නේ බොමලෝ සුද්ධ පවිත්‍ර කරලා චෛත්‍යමලෝ සුද්ධ පවිත්‍ර කරලා මාසයකට පැයක් විතර කරන්න. ජීවිතේ කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. බලාගෙන හිටියා වාගේ හරියනවා. කවදාවත් අකුසලයක් වෙන්න දෙන්නේ නැහැ. බුද්ධ වත කරන්න පුරුදු. උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ටනේ පෑන් ටික දියන් අපේ තාත්තලා අපේ තරුණ දරුවෝ මේවා කරන්නේ. හෙට ඉර පායනවා සත්තයි හරියනවා පින්නතුනි වරදින්න දෙන්නේ නැහැ. වචනකින්වත් අකුසලයක් වෙන්න දෙන්නේ නැහැ. මොනාසේ උයපුවාම පින් සිද්ධ වෙනවා. මේ ලෝකේ පුද්ගලික වශයෙන් තන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමය බුදුහාමුදුරුවෝ වහන්සේ වෙනුවෙන් වත පිළිවෙත කරන ජීවිතවලට පුදුම විදිහට ශාන්තිය උදා වෙනවා. හැන්දෑවේ අම්මයි තාත්තයි ගෙදර බුදුන් වදින් අපේ තරුණ මහත්තුරු අම්මට තාත්තට කතා කරලා නේ සමහර කොල්ලෝ ඉන්නෝනේ අම්මට වේසි කියලා බයිනෝනේ. සමහර ළමයි බලංගොඩ එහෙම නැති සමහරට මං කියන්නේ බොහෝ පැදවල ඉන්නවා. තාත්තට කියනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටුනවා. අම්මට තාත්තට තාතෝ කියලා කතා කරන්නේ. පුතේ කවදාවත් එහෙම කතා කරන්න එපා. සංසාරේ දිග්ගැස්සෙයි. නරකේ උපදී, പ്രേත ලෝකේ උපදී, තිරිසන් ලෝකේ උපදී. මොකක් හරි ජීවිතේ අන්තිමට උනාට පස්සේ යාළුවෝ නැහැ, නෑදෑයෝ නැහැ. ඉන්නේ අපේ අම්මයි තාත්තයි විතරයි. ඉන්නේ අපේ බිරිඳ ස්වාමියා විතරයි. එනිසා ප්‍රියතමයොත් එක්ක ඉන්න. ප්‍රියතමයොත් එක්ක ඉන්නකොට හිතේ paludu ඇති වෙයි. ඒවට ඉඩ දෙන්න එපා. මම ආශිර්වාද කරනවා අපේ මේ තරුණ දරුවන්ට අනාගත ලෝකේ අභියෝග ජය ගන්න අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආනුභාවයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්වත් සියලු දෙනාම කල්ප ගානකින් ලබාගත් මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මෙතෙක් කල්වරක් වෙලා තියෙනවා නම් කායික හෝ වේවා වචනයෙන් හෝ වේවා සිතෙන් සිතුවිල්ලෙන් හෝ වේවා තුන් හිතකින්වත් පාපයක් නම් කරගන්න එපා. මං අපේ දරුවන්ට කියන්නේ බීඩියක් සිගරට් එකක්වත් බොන්න එපා.
කොල්ලෝ දන්නේ නෑනේ මෙව කරන්න. විනාශ වෙන එක විතරයි මේ. පොඩි දරුවෝ ජීවිතේ ජයග්‍රහණයට හම්බ කරන්න. හොඳ රස්සාවක් කරන්න, ඉතුරු කරන්න. මම මෙහෙම දේශනා කරන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ අම්මයි තාත්තයි හැර අපි නැති වෙනකම්. අපිට හරියනවට දැකලා සතුටු වෙන්න අම්මයි තාත්තයි විතරයි. ඒ නිසා හැම කෙනෙක්ම අපි පාවිච්චි කරනවා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට වෙන්න එපා. ලැබුවා වූ මිනිසත් භවය සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය මේ සියලු දෙනාටම විජයශ්‍රී ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පිංගමේ බැතිබර සංවිධාන ශක්තිය දරන බලංගොඩ හෝටලය සහ බේකරි අධිපති බුද්ධි ප්‍රභාත් සමරසිංහ සහ කුමාර උඩපත්තු සමාජ සජීවීකරණ පදනම ඒ කුමාර උඩපත්තු මහතා මේ ඇතුළු තරුණ පරම්පරාව මේකට ලොකු පිරිසක් මහන්සි වෙලා දෙනවා. මේ පිංගමට ලොකු පිරිසක් කොට්ටු වෙලා දෙනවා. සියලු දෙනාම එක්කව වෙලා හරි ලස්සන පිංගම ඓතිහාසික බලංගොඩ පුරවරේ සිද්ධ කරා. පිංගම සිද්ධ කරපු සියලු දෙනාටම පිං සිද්ධ වේවා. බණ අහන්න ආපු පින්වතුන්ට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් වේවා. ගෞරවනීය මහා සංඝ රත්නයට පින් අයිති වේවා. මං හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට පින් අයිති වේවා. ඒ වගේම පින්නතුනි දවස පුරාම අයහපත් කාල ගුණේ තිබ්බ ආශ්චර්යක ආශිර්වාදයක් හරි අපූර්වට වැස්ස පෑවුවා මිනිස්සුන්ට බණ ටික අහන්න. හරි අපූර්වට වැස්ස පෑවුවා මේ තමයි ධර්මයේ ආශ්චර්යය. මේ තමයි ධර්මයේ ආනුභාවය. පින්කමේ ආනුභාවයෙන් පින්වත් සියලු දෙනාට නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බා සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වෙනුවෙන්ම දයානුකම්පාවෙන් සදහ සිත්තුලින් පිරුණු පින් සිත්තුලින්ම පිරුණු මේ අසිරිමත් සදහැවතුන්ගේ සාතුනද මැදින් මේ උතුම් සදහම් දෙසුම දේශනා කර වදාළ නිකවැරටිය සමදරා පිටිය ශ්‍රී පාලිත මහපිරිවෙන් පරිවෙනාධිපති ගණේ වැව පුරාණ රාජමහා විහාරාධිකාරී තුරන්දර ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ වෙත සපිරිකර පූජා කරවන පුණ්‍යවන්ත නිමේෂයට මේ වැඩ කටයුත්තට මහා වෙහෙසක්ගත් බුද්ධි ප්‍රභාත් මැතිතුමන් සමගින් කුමාර උඩපත්තු මැතිතුමන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වෙත සදහැවතුන්ගේ පින්සාර මොවෙන් නැගෙන උතුම් සාදුනාදය මැද්දේ පරිස්කාර පූජාවට ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා. ඔබ වහන්සේට දැවුණු තැවුණු සිත්වලට උතුම් සම්බුදු වනපදයෙන් මේ සිත් සතන් නිවී සනහාලන්නට වාසනාවම ලැබේවා. ජය ශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ රැකවරණය ලැබේවා. මේ ධර්ම දීපය සුරකින සතරවරම් දෙවි හාමුදුරුවන් වහන්සේලාගේ පිහිට රැකවරණයම ලැබේවා. ඔබ වහන්සේට
මේ අසිරිමත් ජනතාවගේ හදවතින් නැගෙන උතුම් සාතුනද ආශිර්වාදයක්ම වෙලා මේ සංසාර කතරෙන් එතර වන්නට නිවනේ දොරට විවර වේවා. සාදු සාදු සාදු. සදහැවතුනි, මේ අසිරිමත් පින්සාර පින් කටයුත්ත සංවිධානය වන්නේ බලංගොඩ හෝටලේ සහ බේකරියේ අධිපති බෝධි ප්‍රභාත් සමරසිංහ මැතිතුමන්, කුමාර උඩපත්තු සමාජ සජීවීකරණ පදනමේ නිර්මාතෘවර කුමාර උඩපත්තු මැතිතුමන් පෙරට කොට ගනිමින් ඔවුන් දෙපළට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් එකතු කළ පස්සර මුල්ලේ ජෝති ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඉබුල්පේ විජිතවංශ ස්වාමීන් වහන්සේ පෙරට කොටගත් ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයත් එක්කලා මෙද කලකට පෙර අපින් සමුගත් බලංගොඩ හෝටලයේ අධිපති ධර්මසේන සමරසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවත් පෙරදැරිව අපේ රටේ උත්තම හදවත් නිවී සනහාලන ගෞරවනීය යතිවරයාණන් වහන්සේ කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ පුණ්‍යවන්ත වැඩමවීම මේ ඓතිහාසික බලංගොඩ පුරවරයට වැඩම කරවමින් අද දවසේදී මේ සදහම් දෙසුම ශ්‍රවණය කරන්නට ඔබට අපට බොහොම වාසනාව ලැබුණා. මේ මොහොතේදී අප ඊ타ත්ම ගෞරවයෙන් මතක් කරනවා මේ පින්සාර අසිරිමත් කටයුත්ත වෙනුවෙන් බොහෝ දෙනෙකුගේ සහයෝගය ලැබුණා. ඒ සැමට අප ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ පුණ්‍ය අනුමෝදනාව එකතු කරනවා. විශේෂයෙන්ම බලංගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ අධිකාරීතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට, එවැගේම බලංගොඩ පොලිස් ස්ථානාධිපතිතුමා පෙරටු සැමට, එවැගේම බලංගොඩ නගර සභාවේ ලේකම්තුමිය ඇතුළු සැමටත්, එවැගේම මේ වෙනුවෙන් මහන්සි වුණු සුජිත සිරන් දෑල මහතා, එවැගේම අනෙකුත් සැමටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම අප ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ පුණ්‍යවන්ත වැඩමවීම සටහන් වන පින්සාර නිමේෂය අපේ හදවත් වලින් අපි ප්‍රාර්ථනා කරන්නේම හදවත් සුවපත් කළ යුගයක යතිවරයාණන් වහන්සේ ඔබ වහන්සේට තවත් চিරාත් කාලයක් තිස්සේම මේ උතුම් සම්බුදු සසුනේ චිරස්සතිය වෙනුවෙන් මේ අරහත් ඡදය ධර්මින් සම්බුද්ධ ශාසනයේ චිරස්සතිය වෙනුවෙන්ම ශාසනික සෝභමාන උන්නතිය වෙනුවෙන්ම උතුම් අමාමෑණී ශාන්තිනායකයන්න් වහන්සේ දෙසා වදාළ උතුම් සම්බුදු මග යන්නට පාරමී දම් පුරනා මේ සියලු හදවත් වලට නිරාමිස බුද්ධාලම්බනම ප්‍රීතිය ඇති කරන්නට පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා. දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා. එයයි අප සදහැ සිත් ඇති සමගී ඒකායන ප්‍රාර්ථනාව. බලංගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ සිට මේ අසිරිමත් පුණ්‍යවන්ත ධර්ම දේශනාව වෙනුවෙන් සුවිශේෂී දායකත්වය ලබා දුන්නා බලංගොඩ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, එවැගේම SDCC කන්ස්ට්‍රක්ෂන් ආයතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්ප කුමාර මැතිතුමන්, සෝමා මුණසිංහ මැතිණිය ඇතුළු පවුලේ සැම, එවැගේම ශ්‍රීමා ඉවෙන්ට් අධිපති සුජිත ශිරාන්දෑල මැතිතුමා ඇතුළු සැම, එවැගේම නාගරික මන්ත්‍රී මාලික බණ්ඩාර මැතිතුමන් සමගින් සිසිල චන්දන මැතිතුමන්, සෙවන ග්ලාස් හවුස් අධිපතිතුමන්, වෛද්‍ය ජගත් පොතලාවල මැතිතුමන්, රිබෝරා ක්‍රියේෂන් ආයතනයයි අද උක්කල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකයේ සමගින් සෙසු YouTube නාලිකාවන්, සමාජ මාධ්‍ය ශාලාවන් සමගින් මේ සජීවීව විසුරුවා හැරී ධනුෂ්ක සඳමල් පෙරටු දේදුණු රංගායතනයේට, ව්‍යාපාරික චූල මහත්මයාට, දිනේෂ් කුමාර පීරිස් මහත්මයාට, එවැගේම අපිටිය සබ්මි කොන්ක්‍රීට් වර්ක්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් ආයතන අධිපති සුනිල් මැතිතුමන්ට, ව්‍යාපාරික නනිල් විජේතුංග මැතිතුමන්ට, එවැගේම ව්‍යාපාරික අනුර චේතුංග මැතිතුමන්ට, එවැගේම උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ ගරුබස්සායකල මැතිතුමන්ට, පුලස්සි ධම්මාරච්චි මැතිතුමන් ඇතුළු සැමට, දෝසක මලින්ද මැතිතුමන්ට, තාක්ෂලා දෙලොක්ෂ මැතිණියට, නිව් පාමසේ ආයතනයට, බලංගොඩ අරලිය හෝටලයට, තිස්ස වීමෝල ආයතනයට සහ කවිනුදු
නිමේෂ් ඔබත් ලබා දුන්න දායකත්වයට අපගේ පුණ්‍යානුමෝදනාව. සදහැවතුනි යලිත් මෙවැනි උතුම් සුමధుර ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට පින් සිත් ඇති ඔබට ආශිර්වාදයම ලැබේවා. මේ උතුම් සදහම් දේශනාවට සමන් එකතු කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණ ලැබේවා. දුකට හේතුව තේරුණා දුක දෙනුණා දුකට හේතුව තේරුණා නිම වෙලා පනනින්නේ යලි උපදින මේ ජීවිත සිහිලා කුල කඳ අමා රසිරගෙන දරුමේ සමදා සුගේ පයි අසුනේ